හලෝ යාළුවනේ. ඉතින් කොහමද? අදත් මගේ channel එකේ මේ වීඩියෝ එකට එකතු වෙන ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද කරන්න යන්නේ මේ අද අපි කේව් එකක් හොයා ගන්න ඕනේ. කේව් එකට පැනලා ඒකේ තියෙන බඩු සොරා කන්න යන් එළියට. ඔක්කොටම කලින් පේනව නේද මගේ ලස්සන අශ්වයා? මේ වෙලෙන්දගේ මට පැහැර ගන්න දේවල් ටිකක් තියෙනවා. ටිකක් කිව්වට ඔයා යන්න මල්ලි. මෙන්න ගානෝ මම බය වුණා. මේ ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මේ නූලක් ගැලවිලා එහෙම වෙන්නේ කොහොමද? මේ තව නූලක් ගෙනුණා. අර නූල ගලවලා දාලා දිව්වද? මොකක්ද ඒ උනේ? කොහොමද එහෙම උනේ? ඒයි බලමු මේකගේ වටින දෙයක් නෑනේ. කිව්වට තරහ වෙන්න එපා. උඹ එහෙනම් මෝඩයි. වටින දෙයක් ගන්න බෑ ඔච්චර ලෝකේ වටේ ඇවිදලා. කමන්නේ අපි ලද දෙයින් සතුටු වෙනවා. මේ නූල් දෙකවත් තියාගමුද? බඩගිනි. නූල් දෙක දාමු. මට කලිනුත් වෙලෙන්දෙක් හම්බුණා. උගේ වෙලෙන්දෙක් දෙන්නෙක්ද? මන් දන්නේ කොමාරි හරි වෙලෙන්දෝ දෙන්නෙක් විතර තමයි. මේකට සෑහෙන වෙලෙන්ද වෙනවා. ඔන්න තව චුට්ටකින් තව එකෙක් ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ. ඒකේ හින්දා එක වහගමු. අනිත් එක තමයි මං අශ්වයාගේ වැන්දේ. මේ හරක් එහෙම මං මේ ගෙන්න ගත්තා. ඒ කියන්නේ මේ ගෙනාවා. අර මේ සෑහෙන කට්ටක් කාලා ගෙනාවේ. මේ ඒවා ඉතින් රෙකෝඩ් කරේ නෑ. පැටියෙකුත් ඉන්නවා. පැටියෙක් මුන්ට කන්න දෙන්න වී තමයි නැත්තේ. වී පැල කරන්න ඕනේ අනාගතේ. වී ටිකක් පැල කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. මේවා කඩලා ආපහු හිටවමු. වැඩේ ගොඩ. හරිනේ ඉතින්. හරි අසව සතුටුයි. මොකද්ද මං ඒ කිව්වේ? නෑ ඒක නම් ප්‍රශ්නයක් නෑ. කේව් එකක් හොයාගෙන යන්නත් ඕනේ. ඉස්සෙල්ලා කේව් එකට යන්න බඩු ටිකක් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. ලෑස්ති මේකේ කැම තියෙනවා. අපි වාසනාවන්තයි වගේ. තව කැම ටිකක් ගෙනාවා නම් අපිට මේ ඕන වෙලාවක කේව් එකේ ගත කරන්න පුළුවන් මේනේ. ඕන වෙලාවක කිව්වොත් දවසම ඉන්නේ නෑ. ඒක වෙන කතාවක්. මේ යම් බලන්න. අපිට ළඟපාතින් කෑම එකක් හොයාගන්න තිබුණා. කෑම. good morning. ඉතින් කොහමද? ගෙදර ඉන්න කට්ටිය බෝ කරගෙන ඉන්න ඕනේ. ඒගොල්ලොන්ව මේව කරලා දාන්න. මේ නැත්තම් ආපහු කෑම හොයන්න එන දුරක් යන්න වෙනවා. ආපහු මට ගේන්න වෙනවනේ ඔය තරම්ම ගොඩක් වීට් ටිකක් පැලවෙන්න දාන්නත් ඕනේ. හැබැයි දැම්ම නෙමෙයි. වෙන දවසක. මේකෙන් අපි අවශ්‍ය දේවල් අරගෙන අනවශ්‍ය දේවල් දාමු. 23ක් තියෙනවා. අපිට බැරි වෙයිද බෑග් එකක් හදාගන්න? බෑග් කෝකෙද තිබ්බේ? මේකේනේ. මේ තියෙන බෑග් දෙකක් හදාගත හැකි. මේ අශ්ව මේකක් හදාගන්නත් පුළුවන්. අපි අශ්වයට දාන්න පුළුවන්. හැබැයි ෂැඩල් එකක් නෑ. කමන්නේ. මේ ළඟපාත ගමක්වත් නෑ. මහා එපා කරපු පළාතක් අප්පා. යන්න තැනක්වත් තියෙයිද දන්නේ නෑ. අපිට මොහොඳ තරණයක් කරන්න වේද දන්නේ නෑ. මලගෙලියයි ජූලි 77යි කියලා. කොහොම හරි ඉතින් ගමක් හොයාගෙන යන්නත් වෙනවා. මං එදත් වටේම ඇවිල්ලා බැලුවා ගමක් නම් පේන්න තිබ්බේ නෑ. ඒ අශ්වයෝ මේ ළමයෝ මට පිට යන්න පුළුවන් විදිහට ඉන්න ඉතින්. වැඩේ හරි යාළුණා. වැඩේ හරි. මම අර ෂැඩල් දාලා දාන්න හදනවා ආමර එක. අම්මා වෙන ලස්සනයි. දම් පාට වගේ දම් පාටින්ගේ පාට කරගන්න තිබ්බනම් තවත් හොඳයි. පුළුවන් නම් ඉතින් මම දාගන්නවා. ක්‍රාෆ්ටිං ටේබල් එකේ යක් තියලා. මේ ඒකට හැබැයි අර බාල්දියක් වගේ එකක් ඕන වෙනව නේද? දැන් බාල්දියක් ඕන වෙනවා. ඒකට එකක් හදාගත්තා නම් හරි. ඒක තමයි මගේ අරමුණ දැන් ඉතින්. 9 නේද? දැන් ඉතින් මගේ අරමුණ ඒක තමයි හරියට. මට මතක නැහැ. යන් එහෙනම් අපි අයන් කීපයක් හොයාගන්න යන්. අයන් ටිකක් ගේන්න. අයන් තියෙන කේව් එකට යා. ඊටත් ඉස්සෙල්ලා කැම ටිකක් හොයාගන්න වෙනවා. මෙයා වටේ තියෙන. sorry bro. කෑම නෑ මල්ලි. අපිට බඩගින්න කැදුනහම ඉතින් එහෙම තමයි කන්න වෙන්නේ. ඔය මල්ලි කිව්වොත් ඉතින් එයා හෙන ලොකුයි. ෂීප් කෙනෙක් මන් දන්නේ නෑ. ඒගොල්ලෝගේ වැඩක් නෑ. මේ කොහොමදත්ම කේව් එක ටක් ගාලා හොයාගෙන මෙතන තියෙන මේවා ටිකක් ගලව ගත්තා නම් හරි හිම බෝල. ගන්න ඕනේ. එතකොට කේව් එකේ වාඩන් කෙනෙක් මේ ළඟ පාතට ඇවිල්ලා ඒකක ඉංගහුවා වීඩියෝ එක. ඌ ඇතට විසි වෙලා යයි කලින් වීඩියෝ එක ගන්නවා යනවා නේද? මේකෙන් හිම බෝල ඇතට විසි වෙලා යනවා. වෙන්න පුළුවන්. හරිද? මං
හිතන්නේ එහෙම වෙනවා. කමන්නේ වැඩිපුරත් එක්ක ගලවගමු. කීයක් තියෙනවද දන්නේ වැඩේ හරි. මේ සුදුහාවෙක්. සුදුහාවගේ ඇස් රතුයි. ආයේ ඉතින් මොකක්වත් නෑ නේද? ඕ බුදු අම්මෝ. අපේ පොඩ්ඩෙන් ඉවරයි. කේව් එකක් හොයාගෙන නේද දැන් මේ යන්නේ? කවුද කොහෙද? කේව් එකක් තමයි හොයාගෙන යන්නේ. මේන් අපි එදා අර හිටවපු රෝස පාට පැලේ. අර මුල් දවසේ කේව් එකක් හම්බුණා. මරු කේව් එක. යන්න ඕනේ මේක ඇතුළට පොඩ්ඩක් ගිහින් බලන්න. කොහොමද මේකට යන්නේ දැන්? අයන්වත් තියේද? අයන් එකක් තිබ්බ නේද? ඔව් තියෙනවා. එක් කඩාගමු. මොනුන් ඉන්නවද දන්නේ නැහැ. සත්තු සර්පයෝ ඉන්නවද දන්නේ නැහැ. කමන්නේ ඉතින් සත්තු සර්පයෝ හිටියට අපි කන්නේ නැත්තම් එච්චරයිනේ. හැබැයි මෙතනක් ගහගෙන මොකෙක්වත් පේන්නේ නැති අතරේ අයන් එක ගලවගමු. වැඩේ ගොඩ. දැන් යන්න තමයි තියෙන්නේ. මං හිතන්නේ මේක අයන් කේව් එකක් වෙන්න ඕනේ. ඒක බුදු අම්මෝ. මෙහෙට මෙයා. නෑ උඩට යන්කෝ. උඩට හැබැයි මෙහෙනම් මරු තැන. කමන්නේ අපි වෙන දවසක මෙතන නෙමුකෝ. දැන් මේ කිසිම ලෑස්ති පිට නෙමෙයිනේ ආවේ. උඩට යන්. මෙතනින්ම හාරගමු. ස්ටෝන් ටිකකුත්. අපිට ස්ටෝන් මදි වෙයි. නැතත් අපිට රැයක් ගත කරන්න වෙනවා මෙතන. අපි මෙතන රැයක් ගත කරලා උදේ පාන්දර යමු. ඒක හොඳයි නේද? ඊට වඩා ස්ටෝන් ටිකක් ගලවගෙන ගෙදර යන්නේ කොහොඳයි. අපි ස්ටෝන් ටිකක් ගලවගෙන ගෙදර යමු. මේකෙන් ඉක්මනට කැපෙනවා ස්ටෝන්. ඒක හොඳයි. වැඩේ හරි. අනේ වක්කඩයක් වගේ නේ කපලා තියෙන්නේ. වක්කඩයක් නෙමෙයි නේ ඒකට කියන්නේ. දැන් හාරන්න වෙනවා. ඉක්මනට හාරලා මං උඩට යන්නම්. වැඩේ හරි මං උඩට ආවා. දැන් ඉතින් තියෙන්නේ කේව් එකක් හොයාගන්න. මං කියන්න ඕනේ කලින් වගේ වටපිටාවේ සද්ද ඇහෙනවා නම් ඒව ඇත්තට ගණන් ගන්න එපා. මොකද කිව්වොත් සද්ද නැති තින් තැනක් නැහනේ. මේ සද්දවද තියෙනවා කොහොමද? මේ ඒකින්ද කමන්නේ ඒකට නම් දැන් අපි යමු අපිට අවශ්‍ය දේ කරගන්න. තියේද බලමු. එහෙනම් යන්න. හරි ඉතින් කොච්චර ඇවිද්දත් මුකුත් හම්බුන්නේ නැහැ. හැබැයි මේ මං හිතන්නේ මේක අපි මුල් දවසේ ආපු එක. ඔව්. අපි මුල් දවසේ මේ ඇවිල්ලා අර මතකයිනේ හම්බුන රුහින්නේද පොඩල් එක. ඒක තමයි මේ වැඩේ හරි. අපිට අයන් මේ ගෝල්ඩ් බ්ලොක් එක හම්බුණා. දැන් පුළුවන් අපිට ඒවට ඩයමන්ඩ් ඕනේ. මේ ගෝල්ඩන් ඇපල් හදාගන්න. ඒකට කමන්න තව හෙන දුරක් යන්න තියෙනවා. එහෙනම් මං ආයෙත් ටක් ගාලා යන්නම්. හරි ඉතින් කොච්චර ඇවිද්දත් මුකුත්ම හම්බුන්නේ නැති හින්දා මං තේරෙන්නේ පළවෙනි දවසේ හම්බෙච්ච කේව් එක ගාවට යන්න. ඇත්තම කිව්වොත් මේ ඇත්තම විස්තර කිව්වොත් මං කැරකිලා ඇවිල්ලා තින්නේ ඒ කේව් එක ගාවට තමයි. ඒක වෙනම කතාවක්. මේ තියෙන්නේ මේක මේ එහෙනම් ලොකු කේව් එකක් වගේ පේනවා. ඒකින්ද මං ගියා ඒකට. මම මේකට ගියා. අම්මට සිරි වෙනවා. කොහොමද ඒක දැම්මට පුළුවන්? ඒ වුණාට මේකේ සොම්බි පාටි දාන වෙලාවක මං ඇවිත් තියෙන්නේ. ඒක බාධා කිරීමක් නේ. ඉතින් මං ඒගොල්ලන්ට හායි කියලා මේ මගේ වැඩ ටික ඉදිරියට කරගන්න තීරණය කරේ. ඒ වුණාට වැඩේ වැරදුනා. එතන මේ සොම්බි ගොඩාක් හිටියා.
මම වතුර බකට් එක දැම්මා. මේ මට එක දිගටම ඇටැක් කරනවා ඒගොල්ලෝ. ඇත්තම කිව්වොත් මට බය හිතිච්ච හින්දා මම තීරණය කරා යන්න. බුදු අම්මෝ ගැහුවා. එක දිගටම යන්න තමයි තීරණය කරේ. උඩට වෙලාව හොඳයි මගේ. මං උඩට හදාගත්තා. හැබැයි පුංචි ප්‍රශ්නයක් වුණා. පේනව නේද ඉන්න කැටිය? ඉන්නවා මං එන මෝඩයි. දැන් මං ගහන්න තමයි තීරණය කරේ. හැබැයි උට වදින්නේ නැහැ. ඒකින්ද හෙල්ත් එක වැඩි කරගෙන යන්න තමයි බැලුවේ. දැන් පොඩක් හවස් වෙනවත් එක්ක මොබ්ලත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. හරි ගමන් ආමර එකක්වත් නැතිකොට මට හරි ගමන් නෙමෙයි තියෙනවා ඉතින් ආමරණ. මේ ඒ වුණාට මං උඩට යන්න තමයි තීරණය කරේ. උඩට නැගගෙන ගියා. උඩට නැගලා කොහොම හරි කඳු බෑවුම් අතරිනුත් උඩට නැගලා ඊට පස්සේ හාරගෙනත් උඩට නැගලා ඔක්කොම වෙලා බලනකොට මං ඉඳලා තියෙන්නේ ගෙදර ගාව. මම නිකන් ෂොක් වුණා වගේ එකපාරටම පුදුමයටපත් වුණා. මොකද කිව්වොත් මේක මට පළවෙනි දවසේ හම්බෙච්ච කේව් එක. ඒක ළඟපාත ගෙදර හදවුවා කියලා මට මතක තිබ්බේ නෑ. අනික මං දන්නෙත් නෑ. මං පුදුම වුණා. මං හිතුවේ වෙන කාගේවත් ගෙදරක් කියලා. ඒත් ඉතින් මං එහෙම එකක් දන්නේ නෑනේ. එහෙම දේවල් තියෙන විදියක් නෑනේ. ඊට පස්සේ මම තීරණය කළා ක්‍රියේටිව් දාලා හරි මේ ගෙදර ගාව තියෙන මේක ඒ කියන්නේ කැරකිලා මෙතනට ආපු හින්දා මට නිකන් එපා වුණා. ඒකින්ද මම මේ ක්‍රියේටිව් දාලා හරි ඒ කේව් එක ගොඩක් ලොකු නිසා ඒක ගැන පොඩක් විස්තර ටිකක් හොයන්න තමයි හිතුවේ. මොකද ඒකේ සයිස් එකේ හැටියට වාඩන් කෙනෙක් වුණත් ඉන්න පුළුවන්. මට එහෙම සැකයක් ඇති වුණා. බලමු ඉතින් ඉදිරියට. මට අර වතුර ටික ගන්නත් ඕනේ ලොබයි වගේ. හැබැයි ඒක තියෙන එකත් හොඳයි අපිට පනින්න ලේසියට. යනවද මෝඩෙක් වගේ. ගිහින් බලනවද? මෙතන ඉඳන් පනිමු. එතකොට මැරිලා ගෙදර ඉවදෙනවා නම් ඊට පස්සේ අපිට ආපහු බලන්න පුළුවන්. එහෙනම් මෙතනින් පැනලා මැරෙන්න තමයි තියෙන්නේ. ඔව්. අඩෝ යන හැටි. බලමු. ඔන්න පනිනවා. 1 2 මින්න. ආමර ටික ගලව ගත්තාම තමයි හරි. එතකොට ඉක්මනින්ම මැරෙන්න පුළුවන්. 3 අඩෝ මැරුන්නේ නෑ. මල කෙලියයි. සොම්බියොත් එයි දැන්. මොකද කරන්නේ? ඉක්මනට උඩට නැගලා ආපහු පනින්න ඕනේ. අඩෝ ඉවරයි කියහන්කෝ. බ්ලොක් අපරාධ මගේ බ්ලොක් ටික නම් ඉතින්. බුදු අම්මෝ වැඩේ ගොඩ ස්කෙල්ටන් කෙනෙක් දවහදෝනේ දෙවිද්ද. දැන් ගිහින් බලමු. ඉක්මනට ගිහින් බලමු. ආමර ටික දාගෙන යන්න. ටක් ගාලා ගිහින් බලන්න ඕන. නැත්තම් බලන්න ඕනේ. හරි ඉතින් මොකක්ද හිතන්නේ අද වීඩියෝ එක ගැන? එහෙනම් කියන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එක මං හොයලා බලන්නම් අර කේව් එක ගැන. ඒක වීඩියෝ කරන්න. එහෙනම් ටටා ගුඩ් බයි.